හායි යාළුවනේ. අපි අද හදමු රටකජු එකක් බෙදලා. මං අමු රටකජු ටිකක් ගෙනල්ලා මෙන්න මේ විදිහට රාජ්‍යා ක්ලිප්පට තියලා දාගත්ත තෙල් ටිකක්. මේ තෙල් ටික කර වෙනකොට මම මොනවද දාන්නේ? මෙන්න දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම මේකට එකතු කරගන්නවා රටකජු ටික. බලන්නකෝ ඔයාලත් මෙහිමද ඔයාලා රටකජු හදන්නේ කියලා. මට යටින් දාගෙන යන්නකෝ කමෙන්ට් එකක්. මම දැන් දාගත්ත රටකජු ටික. මෙන්න මේ විදිහට එහෙට මෙහෙට කරලා තෙල් ටික මේ රටකජු වලට මිශ්‍ර වෙනකන් එහෙට මෙහෙට කර වලදේ දාලා බෙද ගන්න ඕනේ. ටික වෙලාවක් යනකන් ඉතින් එහෙට මෙහෙට කරන්න ඕනේ. එකපාර බැදෙන්නේ නැහැ ඉතින් ටිකක් වෙලා මේක මෙහිම තියන් ඉඳලා රටකජු ටික ලාවට බැදීගෙන එනකොට මම මේකට එකතු කරගත්තා ලුණු ටිකක්. ලුණු ටිකක් එකතු කරලා ඒ මේ රටකජු ටික තවම හොඳට බැදිලා නැහැ. ඒ නිසා ඉතින් ටික වෙලාවක් මේ විදිහට මං හැන්දෙන් එහෙට මෙහෙට කර හිටියා. අපි දැන් මේ රටකජු ටික කන්නේ කොහොමද? සැරටද කන්නේ? අපි මේක සැරට කනවා නම් මේ වලදටම අපි දාගන්නවා මිරිස් කුඩු. මේ බලන්නකෝ. මෙන්න මෙහෙම එහාට මෙහාට කර තවමත් මම ලිපේ තියන් ඉන්නේ. එක ඇටයක් කාලා බලලා මේක බැදිලාද කියලා මිරිස් ටික එකතු කරගන්න තමයි ලෑස්ති. තවම ඒ වුණාට බැදිලා නැහැ. ඔන්න තව ටික වෙලාවක් යනකොට මම මේකට එකතු කරගත්ත මිරිස් ටිකක්. මිරිස් ටික එකතු කරලා ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට මම රටකජු එක ලිපෙන් බාගත්තා. මගේ වීඩියෝස් නරඹන ඔයාලට ගොඩාක්ම ස්තුතියි. මගේ වීඩියෝස් එක රැඳිලා ඉන්න. මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි මං.